යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද? ඔන්න අද මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න ආවා. ඉතින් මේ වීඩියෝ එක අද මගේ හවස් වරුව පුංචි වැඩක් කරා. ඒ ගැන තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මගේ ගෙදර තියෙන ලස්සනම තැන පෙන්වන්න තමයි ඔයාලට මම මේ හදන්නේ. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මගේ ගෙදර ලස්සනම තැන තමයි මගේ බුදු පහන තියෙන තැන. ඉතින් අද මම හදන්නේ මගේ බුදු පහන තියෙන තැන ලස්සනට අස් කරලා හවස පූජාව තියන්න. ඉතින් ඒ ගැන ඔයාලත් එක්ක පුංචි අදහස් ටිකක් ෂෙයා කරගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් හැමෝම ආගමානුකූලව ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට අපේ දේවල් වලට අපේ අරමුණු වලට යන්න ශක්තිය අපිට ලැබෙන්නේ. ඉතින් මොන ආගමක වුණත් තමන් ඉන්න තැන පුංචියට ලස්සන තැනක් හදාගන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න ඒක හොඳ පුරුද්දක් වෙනවා. ඉතින් මගේ ගෙදර හරිම ලස්සන පුංචි තැනක් මම වෙන් කරගෙන තියෙනවා මගේ බුදු පහන තියන්න. ඉතින් මගේ බුදු පහන තියෙන තැන හරිම සංසුන් තැනක්. ඉතින් ඔයාලා ඉන්න පුංචි ගෙයක් වෙන්න පුළුවන්. ඉතින් මං ඉන්නේ පුංචි ගෙයකනේ. ඒ වුණාට ඒ ගෙදර නිස්කලංක පොඩි තැනක් තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඒ තැන ලස්සන්ට ඔයාලගේ ආගම සිහි කරන්න, බුදුන් වඳින්න, ජේසුස් වහන්සේ වඳින්න, ඕනම ආගමක් අදහන්න ලස්සන පුංචි තැනක් හදාගන්න. ඉතින් අපිට මේ ආගම සිහි කරන්න නිශ්චිත වෙලාවක් නැහැනේ. ඉතින් අපිට පහසු වෙලාවට පුරුද්දක් හැටියට දිනපතාම අපේ ආගම සිහි කරන එක කරන්න පුළුවන්. කෙනෙක්ට උදේවරුව තෝරගන්න පුළුවන්. සයින්කොට හවස් වරුව තෝරගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම අපි කරන්න ඕනේ හොඳට පිරිසිදු වෙලා අපේ සිත පිරිසිදු කරගෙන තමයි මේ බුදුන් වඳින එක කරන්න ඕනේ. ඉතින් හරිම හිතේ සද්දා මල් පූජා කරලා පහන් පත්තු කරලා අපේ තියෙන ප්‍රාර්ථනාව කරලා අපේ ජීවිතය සාර්ථක කරගන්න අපිට එකෙන් පිහිටක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම හවසට ගෙදර ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පිරිසිදු වෙලා හවස පහන තියලා ගාථා කියනවා. ඒ වගේම උදේවරුවේ මට වෙලාව හම්බුනහම මම මගේ පහන තියලා බුදුන් වඳිනවා. ඊට අමතරව සමහර දවස් වලට කිරිපිඬු දානේ පූජා කරනවා, ගිලන්පස පූජා කරනවා. ඉතින් මම ඉන්නේ UK වල. ඉතින් UK වල ඉන්නකොට අපිට හැම වෙලේම පන්සලට යන්න බෑ. ඉතින් මම ඒ නිසා ගෙදරදී කිරිපිඬු දාණයෙන් සහ ගිලන්පස පූජාව මාසයකට සැරයක් අනිවාර්යයෙන්ම කරනවා. ඉතින් ඒක මගේ හිත සංසුන් කරන්න, මනස සැහැල්ලු කරන්න, හිත පිරිසිදු කරන්න උදව් වෙනවා. මගේ පුංචි ගෙදර බුදු මැදුරේ බුදු පිළිම වහන්සේ වගේම යශෝදරා මෙහෙණින් වහන්සේගේ පිළිමෙකුත් තියෙනවා. ඉතින් මම හරිම ආසාවෙන් වත් පිළිවෙත් කරනවා යශෝදරා මෙහෙණින් වහන්සේටත්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිමෙත්, යශෝදරා දේවියගේ බුදු පිළිමෙත් වෙන වෙනම තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මගේ පුංචි නිවසේ ඉඩකඩ නොමැති නිසා තමයි මම මේ විදිහට එකම තැනක තියලා මල් පහන් පූජා කරන්නේ. ඉතින් මම හරි ආසාවෙන් තමයි යශෝදරා මෙහෙණින් වහන්සේට බුදු පූජා කරන්නේ. ඉතින් යශෝදරා දේවියගේ රූපෙට
මල් පහන් පූජා කරලා ඒ යශෝදරා මෙහෙණින් වහන්සේ අපි වඳින ගාථාවක් තියෙනවා. ඒ වඳින ගාථාව ගෙදරක දාලා කියනවා කියන්නේ ඒ ගෙදරට ගොඩාක් ආනිසංස ලැබෙනවා. ඒ වගේම මනස නිදහස් කරගෙන අපේ අරමුණු වලට යන්න ශක්තිය ධෛර්යය ලැබෙනවා. ඉතින් මේ දේවල් මම පුරුදුනේ මගේ ගෙදර මගේ අම්මත් අනිවාර්යයෙන්ම බුදු හාමුදුරුවන්ට වගේම යශෝදරා මෙහෙණින් වහන්සේටත් මල් පූජා කරලා වඳිමු පිදුම් කරනවා. ඉතින් ඒ පුරුද්ද මට තියෙනවා. මම ඒක ඒ විදිහටම අරගෙන යනවා. ඉතින් මමට මල් පහන් පූජා කරලා ගාථා කිව්වට පස්සේ හිතට ගොඩාක් ලොකු නිදහසක් ලැබෙනවා. ඉතින් මෙතන තව කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ජේසුස් වහන්සේගේ පිළිමයකුත් මම පැත්තකින් තියලා තියෙනවා. ඉතින් ඒක මම කැමති නිසා මම ජේසුස් වහන්සේට ඉටිපන්දම් පත්තු කරනවා. ඉතින් අපේ ගෙදර මගේ මහ ගෙදර ජේසුස් වහන්සේගේ පිළිමයට ඉටිපන්දම් පත්තු කරනවා. ඉතින් ඒක අපි පුංචි කාලේ ඉඳන් දැකපු දෙයක්. ඒ නිසා පුංචි විදිහට මම මගේ පිළිමේ තියලා ඉටිපන්දම් පත්තු කරනවා. ඉතින් ඕනම ආගමක් කියලා තියෙන්නේ අපිට හොඳ දේවල්. ඉතින් ඒ ආගම් අදහන එක එක්කෙනාගේ කැමැත්ත අනුව සිදුවෙන දෙයක්. ඉතින් බුද්ධ ආගම වුණත් ක්‍රිස්තියානි වුණත් ඕනම කෙනෙක් ඒ ශාස්ත්‍රවරුන් කියලා තියෙන දේවල් ඒ විදිහට පිළිපදිනවා නම් තමන්ගේ ජීවිතයේ අරමුණු වලට යන්න අපිට ශක්තිය ධෛර්යය ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම ජේසුස් වහන්සේගේ පිළිමයට ඉටිපන්දම් පත්තු කරනවා. ඉතින් ওই විදිහට තමයි මගේ බුදුමැදුර ලස්සන වෙන්නේ. ඉතින් හැමදාම හවසට මම මල් පූජා කරනවා. ඉතින් හැමදාම මල් ගේන්න බෑ. ඉතින් මං ඉන්නේ UK වලනේ. ඉතින් අපි මේ වගේ රෝස මල් බොකේස් තමයි ගන්නෙ. අරගෙන ගෙදර ඇවිල්ලා මේ විදිහට මල් පෝච්චි වලට දානවා. දාලා බුදුහාමුදුරන්ට පූජා කරනවා. ඉතින් මේ මල් බොකි එකක් සතියකට වැඩිය තියාගන්න පුළුවන්. ඒත් සතියකට සැරයක් මම ලස්සන පාට වලින් මල් ගෙනල්ලා මේ විදියට බොකි එකට දාලා වාස් එකට දාලා මගේ බුදුමැදුර ලස්සන කරනවා. ඉතින් සමහර දවසට හවසට මම ගිලන්පස පූජා කරනවා. ගිලන්පස ගත්තාම තේ, කෝපි, වතුර වගේ දේවල් ගිලන්පස කිහිපයක් පූජා කරනවා. උදේට කිරිපිඬු දාණය දෙනවා නම් මම කිරිබත් හදනවා අනිවාර්යයෙන්ම. හදලා පළතුරු පූජා කරනවා. ඉතින් මෙතන යශෝදරා දේවීන් වහන්සේගේ පිළිරුවකුත් තියෙන නිසා අපිට දැහත් පූජා කරන්න බෑ. ඒක එච්චර හොඳ නැහැ. ඒ කියන්නේ යශෝදරා දේවියගේ පිළිමයට සාමාන්‍යයෙන් අපි දැහත් පූජා කරන්නේ නැහැ. ඒ නිසා මම උදේ පූජාවට මෙතන ඉඩ මදි නිසා මම දැහත් පූජා කරන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි අපි පහන තියන්නේ. ඉතින් අපිට මෙහි පොල් තෙල් පාවිච්චි කරන්න බෑ. එළවලු තෙල්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ වගේ ඉටිපන්දම් තමයි පහන් වල හැටියට පොල් තෙල් පහන් හැටියට පාවිච්චි කරන්නේ. ඉතින් ඊට අමතරව සුවඳ ඉටිපන්දම් පත්තු කරනවා. එතකොට මුළු ගේම අමුතු හඳුන්කුරු සුවඳක් වගේ දැනෙන්න ඕනේ නිසා. ඉතින් හඳුන්කුරු ලොකුවට පත්තු කරන්නේ නැහැ. දුම යනකොට අපේ ෆයර් ඇලාම්ස් වදින නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ පුංචි බුදුමැදුර මම තියන්නේ. ලස්සනට තියාගන්නේ. ඉතින් ගාථා කියනවා. ඉතින් මේ විදිහට තමයි අද මගේ වීඩියෝ එක. ඉතින්
මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට ගොඩක් කැමති ඇති කියලා. ඉතින් වෙන තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මගේ වීඩියෝ එක ලස්සනයි නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්නම්. එතකම් bye.